සිතින් වචනයට වචනයෙන් ක්‍රියාවට නැගෙන උතුම් කටයුතු සදා පූජනීයයි. අධ්‍යාත්මික චිත්ත ප්‍රීතියත් සියලු ජාතීන්ගේ සහ ආගමිකයින් අතර සහජීවනයක් තුළින් ලෝකයට පරිවිඩයක්. සංහිදියාව, ආගමික සංහිදියාව, ජාතික සංහිදියාව අපි මේක ඇති කරන්න ඕන මේ ලංකාව පුරාම. ගංගාදිය වැල් ගලා යන ලෙස ඉදිරිය බලා බාධක හැම බිඳ හෙලා යමු යමු පෙරමුණ බලා. පැතිබර අනුග්‍රහය ශ්‍රී ලාංකීය අභිමානය ලොවට කියාපාන බටහිර ඔස්ට්‍රේලියාවේ රෝෂණ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය රොෂ් ජලක්ගේ මැතිතුමා. ධර්ම රකින්නා ධර්මෙන් එකති එය නොමදල්ලා සසරෙහි මෙරි මෙරි මෙතන ඉන්න මේ පාදෙනිය රජමහා විහාරස්ථාන සංඝයේ සියලු සදහවතුන්ට මම කියනවා නායක ස්වාමින් වහන්සේට හීනයක් තිබුණා නම් මිනිසුන්ගේ ජීවිත නිවා පහන් කරන සමාධිගත කරන දකුණු ආසියාවේ ඒ විශාලතම සමාධි බුදු පිළිමය මෙතන ඉදි කරන්නට උන්වහන්සේට එය සැබෑවක් හැටියට දෙනෙතින් දැකීමේ මහා භාග්‍ය හිමි වේවායි කියලා සාදුකාරයක් දෙන්න ධර්මය බලවත් වෙච්චි රටක් තුල පමණයි හෙට ඔබෙයි මගේ දරුවන්ට අනාගතයක් තිබෙන්නේ. මේ සුළු පිරිසක් එකතු වෙලා මේ ලංකාව ගිනි තියන්න හදපු මොහොතේ ඒ මහා භයානක අවස්ථාවේ සීතල වතුර පොදකින් නිමපු චාල්ස් මැතිතුමන්ට අපි අනේක වාරයක් හැමදාමත් පින් දෙනවා. මගේ හඬ මම නිවටයින් ඉදිරිපිට පාවලා දෙන්නෙත් නැහැ. එවන් අය ඉදිරිපිට මගේ සිරස නමන්නෙත් නැහැ. බෙල්ල කපලා පැත්තකට දානවා මිසක් මේ රට තුල මේ සියලු දේ මැද මම අද අදිෂ්ඨාන කරනවා පාදෙනිය මේ පිම්බිමේ ඉඳලා අදිෂ්ඨාන කරනවා මේ රට තුල නැවත කිසිම විදිහකින් ආගම් ભેදයක් ජාති ભેදයක් මනුෂ්‍යත්වයට විරුද්ධ තිරිසන් ක්‍රියාවලියක් බලවත් වෙන්නේ නැහැ. ඒ සියල්ල සුන්නත් දූලි වෙනවා. ඒ වගේම මේ දේශය ධර්මය බලවත් වූ දේශයක් බවට පත් වෙනවා. ලෝකේ පන්සල බවට පත් වෙනවා. මේ වගේ විශේෂ වැඩසටහන් ජනතාව එකට එකතු කරන සියලු දෙනාම එකට එකතු කරන හදවත් ඔක්කොම එකට එකතු කරන මේ වගේ වැඩසටහන් ගමක් පුරා නගරයක් පාසා මුළු රට තුලම සිදු වෙන්නට ඕනේ. මේ රටේ වර්තමාන ජනාධිපතිතුමන්ට දන්නවද නැද්ද මම දන්නේ නැහැ. මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. එතුමන්ට මම කියනවා මේ විවෘත වේදිකාවේ ඉඳලා බුද්ධ ශාසන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙකුට පන්සලක ස්වාමින් වහන්සේලා දායක සභාව සහ පන්සලේ සංඝයකට එක්කාසු වෙලා පන්සල් භූමිය ඇතුලේ කරන වැඩසටහනක් තහනම් කරන්න නියෝග නිකුත් කරන්න කිසිම නීතිමය ප්‍රතිපාදනයක් නැහැ. අපි බලාපොරොත්තු වෙන දේ තමයි සිංහල දෙමළ මුස්ලිම් මේ සියලු ජන කොටස් සියලු ආගම් වලට අයිති සියලු දෙනාම එකා වගේ එක දජයක් යටතේ මේ රටේ ජීවත් වෙන්න කියලා තමයි අපි 30000ක් පවන ප්‍රමාණයක් ප්‍රාණ දාලය දීලා 45000ක් පවන ප්‍රමාණයක් කාය දාණය දීලා අපි වගේ ලක්ෂ සංඛ්‍යාත සොල්දාදු පිරිසක් සේවා දාණය දීලා මේ රටේ සාමය අරන් ආවා.
ඒ නිසා මේක රජයේ වගකිව යුතු ඉහළ නිලධාරීන් සහ බලධාරීන් දන්නේ නැත්නම් කරුණා කරලා අපි වගේ මිනිස්සු මේ අකටයුතුකම් ගැන කතා කරන්නට පෙර මේ දේවල් පිළිබඳව නිවැරදිව හොයලා කටයුතු කරන්නට කියලා කියනවා. මේ රටේ පැවතිච්ච සියලුම රජයන් යටතේ අවුරුදු 25ක් මම මේ වැඩ කටයුතු කරලා තිබෙනවා. මට මේ වගේ පහත් ප්‍රතිචාරයක් ලැබිලා නැහැ කිසිම දවසක. ඒ නිසා මම දැනටත් විශ්වාස කරනවා වර්තමාන රජයේ ඉහළ නිලධාරීන් සහ බලධාරීන් මේවා නොදැනුවත්ව සිදු වෙනවයි කියලා. ඒ නිසා සෝෂල් මීඩියා පාවිච්චි කරලා තමුගේ channel පාවිච්චි කරලා රට විනාශ කරන මේ කාලකන්ණි ක්‍රියාදාමයට මගේ පිළිකුල් සහගත අප්‍රසාදය මම පළ කරනවා. මම ඒ අධර්මයට බයත් නැහැ. මට කිසිම රජයක් අදාළත් නැහැ. මට කිසිම දේශපාලනයක් අදාළත් නැහැ. හැබැයි හැම දෙනාම මතක තබාගත යුතුයි ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ඔය පොලිස් නිලධාරීන්ගේ අතේ ගහගෙන තිබෙන බැජ් එක දිහා බලන්න. ධර්මය රකින්න කෙනාව ධර්මය විසින් රකින්නවා. ධර්මය රකින්න කෙනාට අත තියන එක ඊටාම භයානකයි කියලා මම බොහොම මෛත්‍රියෙන් යුතුව ප්‍රකාශ කරනවා. ඒ නිසා තමයි අපි මේ ඇවිල්ලා ඔහු පිටිපස්සේ හැමදාම අපි අවුරුදු ගානක් තිස්සේ ඕනෑම තැනකට අපි එතුමා යන තැන් වලට ගිහිල්ලා මේ වගේ උදව් කරන්නේ. ඒක අපි හදවතින්ම කරන දෙයක්. ඒ නිසා වෙන කවුරුත් ඔය කියන දේවල් ගණන් ගන්නට එපා. අපි සද්දන්ත ඇතෙක් ගම් වැදුනහම මේ පැත්තේ ඔය නිකවැටි පැත්තේ එහෙම ඉන්න කට්ටිය දන්නවනේ සද්දන්ත ඇතා ගම් වැදුනහම ගමේම ඉන්න සුනොකයෝ ඇවිල්ලා සද්දන්ත ඇතාට බුරනවා. නමුත් එයාගේ සත පහකට ගණන් ගන්න. එයා ගිහිල්ලා පොල් පැලෙත් කාලා, කෙල් ගහත් කාලා, ගමත් කාලා, හොඬ මුට්ටියෙන් තියෙන ලුණු ටිකත් කාලා එයා යනවා යන්න. බල්ලොත් එක්ක පොර කණ්ඩ යන්නේ නැහැ. මම හිතනවා මගේ ජීවිතේ මම ලැබපු ඉතාමත් වාසනාවන්ත දවසක් කියලාද. අපේ රටේ ජීවත් වෙන සියලුම ජනතාවට සිංහල, දමිළ, මුස්ලිම්, බර්ග ආදී සියලුම ජාතීන්ට එකම ජාතියක් හැටියට ජීවත් වෙලා එකම විදියට මේ රටේ සියලු සැප සම්පත් විඳ දරාගෙන සතුටින් ජීවත් වෙන්න පුළුවන් සෑම දිනාට එක විදියට සලකන සමාජයක් ඇති කරන්න චාල්ස් තෝමස් සහෝදරයා ගෙනියන මේ වැඩසටහනට මම මගේ හදවතින්ම සහයෝගය දක්වනවා. ඒ උතුම් සංකල්පය දිනවන්න ඔබ හැම දෙනාගේ සහයෝගය හැමදාම ලැබීමට සෑමදාම දීමට ඒ සහයෝගය ධෛර්යය ලැබීමට ඔබ සෑම දෙනාම අධිෂ්ඨාන කරගන්න මම ඉල්ලමින් ඔබ සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරනවා. මටත් මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න කලින් ගොඩක් කෝල්ස් ආවා යන්න එපා ප්‍රශ්න ඇති වෙයි. ගොඩක් එහෙම ආවා. නමුත් මම හිතාගත්තා ලාංකිකයෙක් විදියට හිතන මට ධර්මයෙන් ධර්මය රැක ගනී කියලා මේ ඉෂාක් බේග්තුමාගේ සින්දුවෙන් කියපු බුද්ධං සරණං ගච්ඡාමීන් කියන සින්දුව තුළ කියපු යථාර්ථය. ඊට පස්සේ මිනිස්යෝ තමයි දෙවිවරුන් වන්නේ, මිනිස්යෝ තමයි තිරිසන්නෝ වන්නේ කියලා සින්දුව. මේ සියලු සිදුවීම් මගේ කතාව තුළ වුණා. ජාතිවාදයෙන් අපි වෙන් කරන්න සූදානම් වෙච්ච කට්ටිය ඉහළ මට්ටමින් ජාතිවාදයෙන් බැටකාපු මිනිස්සෙක් පවුලක් විදිහට මේ කුරුණෑගල ජනතාව ආදරය කරන මම මේ කුරුණෑගල ජනතාවත් එක්ක ජීවත් වෙච්ච මිනිසෙක් විදිහට මම මේගොල්ලෝ සිංහල ජනතාවයි මුස්ලිම් ජනතාවයි ඈත් කරලා පාලනය කරන්න සූදානම් වුණාට මම නිදහසේ ඔගොල්ලන්ගේ ආදරය දිනාගෙන ඉදිරියට එවිලා කතා කරන්නත් මට සෑහෙන්න උදව් කරේ මේ සිංහල ජනතාවම තමයි. මාව හිරගෙදර ඉද්දී මිනිස්ට්‍රි එකේදී පබ්ලික් සර්විස් කමිෂන් එකේදී සියලුම තැන්වල හිටපු මේ වගේ හදවතක් මේ වගේ හිතක් තියෙන මනුෂ්‍යත්වයෙන් පිරිච්ච ලාංකිකයෝ හිටපු හින්දා තමයි මේ වගේ අසාධාරණයක් වෙලත් මේ මනුෂ්‍යත්වය ආදරය කරන විශ්වාස කරන මිනිස්සෙක් විදිහට ඔයගොල්ලන් ඉදිරියටමයි අවස්ථාවේදී මම කතා කරන්නේ. එම නිසා මම විදපු මේ ආදරය, කරුණාව, මේ මෛත්‍රිය අපි සියලු දෙනාම බෙදාගෙන අපි සින්දුවල විතරක් නැත්තම් ජාතික ගීයෙන් විතරක් කියන එකෙන් සීමා නොකර අපි ආදර්ශයක් වෙලා මේ අවස්ථාව කඩාකප්පල් කරන්න සූදානම් වෙච්ච කට්ටියට අපි කියමු අපිට මේ අවස්ථාව ලබා දෙන්න අපේ ඊළඟ පරම්පරාවට දෝණි කෙනෙක් ඇවිල්ලා දුවලා කියනවා අංකල් මතක නැද්ද මම වාගේ සාර දුවත් එක්ක ඉගෙන ගත්ත දෝණියෙක් කියලා. මේ සහෝදරත්වය මේ ලිංගතුකම දෙන්න අපිට ඊළඟ ජෙනරේෂන් එකට දෙන්න.
එපා මේ වගේ දේවල් කඩාකප්පල් කරන්න එපා. අනේ මේ සහෝදරත්වයෙන් අපිට දැනෙන සහෝදරත්වයෙන් දැනෙන අර සතුට අර ස්පිරිචුවල් හැපි එක ලංකාවේ සිටින සියලුම ජාතියන්ට දෙන්න මේ වගේ බ්‍රදර් චාල්ස් කරන ප්‍රෝග්‍රෑම් එක මම හදවතින්ම විශ් කරනවා. අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙන ඩෙවලොප් ශ්‍රී ලංකා කියන එක මනුෂ්‍යත්වයෙන් සහෝදරත්වයෙන් මෛත්‍රියෙන් බැඳී ඒකෙන් අපි ඩෙවලොප් වෙච්ච රටක් වුණාම අපි ලෝකේම ආදරයෙන් කරුණාවෙන් ඩෙවලොප් කන්ට්‍රියක් කියලා පෙන්වන්න පුළුවන් රටක් වෙයි කියලා සියලු දෙනාටම හදවතින්ම විශ් කරමින් අවස්ථාවට ස්තුතිවන්ත වෙමින් නිහඬ වෙනවා. සුබ රාත්‍රියක් වේවා. සිඳ බිඳ මොහඳර පාප දැල්වූ දහම් ප්‍රදීප ඔබම අසම සම සේක ඔබම අසම සමසේක. ඔය වචනේ මහා බලයක් නේද? ඔබම අසම සමසේක ඔබම අසම සමසේක. ඔබ මේ පහන අතේ දරාගෙන ඒ ආලෝකයත් සමග ඕක පිළිගන්න වෙන දේ බලන්න. මොකද්ද පිළිගන්නේ? ඔබම අසම සමසේක ඔබම අසම සමසේක. ඔබ අසම සමයි සමකල නොහැකි ඔබම අසම සමසේක ඔබම අසම සමසේක. සියලුම දෙනා තිලෝවග බුදු සමිදේ තිලෝවග